හායි කොහොමද ඔයාලට? ඔන්න ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් විසඳන්න තමයි මං අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ගොඩක් අය කියනවනේ අපේ මූණ සුදු වුණාට අපේ අතපය ඇඟ කළුයි කියලා. ඉතින් ඇඟේ සමහර තැන් දාගෙන නිසා ගොඩක් අය බ්ලීචින් ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න පුරුදුලා ඉන්නවා. ඒවා ගාලා දවස් 2-3 යද්දී පැහැපත් කහ පාට හමක් එනවා. ඉතින් මම ගෑවා කියලා සමහර අය මේවා බ්ලීචින් ක්‍රීම් ගන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ මේකේ ක්‍රීම් වර්ග ගාලා දවසින් දෙකකින් සුදු වුණාට මාසයක් දෙකක් යනකොට ඔයාගේ මුළු ඇඟම සහ මූණම අඳුරු වෙලා තද පැල්ලම් ඇති වෙනවා. ඔයාලා දන්නවා අර පැලීම් ස්ට්‍රෙච් මාක් කියන්නේ ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් විස නිසා අපි මොකටද විස දේවල් අපේ ඇඟට එකතු කරගන්නේ? ඉතින් අපිට පුළුවන් විදිහට ගෙදරදී හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය එකතු කරලා අපේ හැම පැහැපත්ව ලස්සනට නිරෝගීව තියාගන්න ට්‍රීට්මන්ට් ටිකක් අපි ගෙදරදීම කරමු. අපේ සම ලස්සනට පැහැපත්ව තියාගන්න ට්‍රීට්මන්ට් ටිකක් ගෙදරදි කරනවා නම් බ්ලීචින් ක්‍රීම් වලට දෙන සල්ලි ඒවා ගාලා ඊට පස්සේ ඇති වෙන තත්ත්ව වලට ප්‍රතිකාර කරන්න යන මුදලුයි අපිට ඉතිරි කරගන්න පුළුවන් මේ ගෙදරදිම කරන ට්‍රීට්මන්ට් කරන එකෙන්. ඉතින් මම ඔයාලට මගේ YouTube channel එක පුරාවටම කියලා දෙන්නේ ඔයාලා ලේසියෙන්ම ගෙදරදී හදාගන්න පුළුවන් ට්‍රීට්මන්ට් ගැන තමයි. ඉතින් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න කියන මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අපි බලමු මේ පැක් එකට මොනවද ඕනි වෙන්නේ කියලා. ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය දෙකක් තමයි මේකට ඕනි වෙන්නේ. අමු කහ සහ මී පැණි තමයි මේකට ඕනි වෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු මේ අමුද්‍රව්‍ය වල තියෙන වැදගත්කම බලන්න. ඇත්තටම අමු කහ කියන දේවල් ගෙවත්තෙත් වගා කරනවා. ඉතින් එහෙමත් ගන්න පුළුවන්. සමහර ආයුර්වේද බෙහෙත් බඩු කඩවල වලුත් මේ අමු කහ ඔයාලට අරගන්න පුළුවන්. අපි බලමු අමු කහ වල තියෙන වැදගත්කම. අමු කහ වලින් සමය ආඳුරු ලප කැලල් අඩු කරන්න, ඒ වගේම විස බීජ නාශන හැකියාව තියෙන නිසා සමේ ඇතිවන බැක්ටීරියා ආසාදන ඇතිවීම අඩු කරලා ඒවා පාලනය කරන්න, සමේ ඇතිවන ඩාර්ක් ස්පොට්ස්, බොඩි ඇක්නි ඒ වගේ දේවල් අඩු කරන්න, ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා වයසට යෑමේදී සමේ ඇතිවන රැලි ප්‍රමාණය අඩු කරන්න වැදගත් වෙනවා. ඒ වගේම සම කැසීම්, බිබිලි දැමීම්, රතු පැහැගතිය අඩු කරලා සම සුවපත් කරන්න, සමේ තියෙන වැඩිපුර නිපදවන ඔයිල් ප්‍රොඩක්ෂන් එක පාලනය කරන්න මේ අමු කහ වැදගත් වෙනවා. මේ පැණි වල වැදගත්කම තමයි සමේ තෙතමනේ පවත්වාගෙන ගිහිල්ලා කුරුල්ලෑ ලප කැලල් ඇතිවීම පාලනය කරලා සිනිඳු දීප්තිමත් හමක් ලබා දෙන්නත්, මෙහි ඇන්ටි ඔක්සිඩන්ට් අඩංගු නිසා සමේ වයසට යාමේදී ඇතිවන රැලි ප්‍රමාණය අඩු කරන්නත් ගොඩාක් වැදගත් වෙනවා. තව දෙයක් කියන්න ඕනේ, අපි මේ හදන පැක ඔයාගේ මූණට නම් ඇප්ලයි කරන්න එපා. මොකද සෙන්සිටිව් ස්කින් එකක් නම් මේක ඇප්ලයි කරත් වගේ ඇක්නි වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේක සුදුසුම ඔයාගේ බොඩි එකට යූස් කරනවා නම් තමයි. එහෙනම් අපි බලමු අද මේ පැක් එක කොහොමද හදාගන්නේ කියලා. අමු කහ කෑල්ලක් අරගෙන ඒක හොඳින් හොදලා මේ විදිහට හොඳට කොටාගෙන මේ පැක් එක මම දැනට හදාගන්නේ මගේ අත් දෙකට විතරයි ඇප්ලයි කරන්න. ඒක නිසා මම කහ කෑල්ලකුයි මිහි පැණි ස්වල්පයක් විතරයි එකතු කරේ. ඔයාලගේ මුළු ඇඟටම පාවිච්චි කරනවා නම් මේකට කහ කෑලි 4-5ක් අරගෙන වැඩිපුර මිහි පැණි ටිකකුත් ඇප්ලයි කරලා ඔයාලා යූස් කරන ප්‍රමාණය අනුව මේක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මේ කොටාගත්ත පේස්ට් එකට මිහි පැණි ස්වල්පයක් එකතු කරලා සාමාන්‍යයෙන් හොඳ පේස්ට් එකක් විදියට හදාගෙන බොඩි වොෂ් එකක් දාලා පාග මුල ඇඟම පිරිසිදු කරගෙන ඔයාලට මේක ඇප්ලයි කරගන්න පුළුවන්. මේක ඇප්ලයි කර විනාඩි 15-20ක් අතර කාලය තියලා හොඳින් වොෂ් කරලා දාන්න. ඊට පස්සේ අනිවාර්යෙන් මොයිස්චරයිස් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. මගේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.